විශේෂයෙන් මේ රටේ අපිට මිනිස්සුන්ට කිසිම අයිතියක් නැහැ අත්‍තරම. තොරතුරු දැනගැනීමේ අයිතිය කියන එක සම්පූර්ණයෙන්ම හංගලා තියෙනවා, වහලා තියෙනවා, නැති කරලා තියෙනවා. නමුත් මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. මේ දේවල් දැනගන්න, ඒව ගැන කතා කරන්න, තමන්ගේ මතයක් මෙහෙම පළ කරන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. ඒ අයිතියට ගරු කරන්න ඕනේ. විවිධ හමුදාව, පොලිසිය, අධිකරණය අනිතාම වැදගත් ආයතන. සාමාන්‍ය මිනිස්සුන්ගේ දේවල් වලින් පෙනී සිටින්න නැති තත්ත්වයක් දැන් ඇති වෙලා තියෙනවා. සාමාන්‍ය ජනතාවට මේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් වුණාම ඒගොල්ලන්ට උදව් කරන්න තියෙන මේ ආයතන මග ඇරෙනවා ඒවා. ඒ වගේ දේවල් වලින්. මේක ප්‍රජාතාන්ත්‍රිකවාදී රටක්. මේ මිනිස්සු ගැන බලන්න වෙන කවුරුත් නැහැ ඒකට. ඒක වෙන්න දෙන්න බෑ. මේ ඉතුරුලා තියෙන ඉතාම කෙටි කාලය ඇතුළේ අපි හැමෝම එකතු වෙලා කරන කාරණාව අපි හිතන කතා කරන ගනුදෙනු කරන මේ කාරණාව ගැන තව පොඩ්ඩක් වැඩිපුර හිතන්න කියලා මම කියනවා. කලාකාරයෙක් කියලා කියන්නේ බොහොම සංවේදී මිනිස්සෙක්, පරිකල්පන ශක්තිය ගොඩක් හොඳට තියෙන කෙනෙක්. එහෙම මිනිස්සු ටික විකල්පධාරාවකින් හරි ඇවිල්ලා කතා බහ කරලා මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කියන තැනට කතා කරන එක ගැන මම සෑහෙන සන්තෝෂ වෙනවා. නවත් ඉන්නේ එතන. අනිත් හැමෝගෙම ඉල්ලන්නේ පුළුවන් නම් මේකට ඇවිල්ලා පිට උදව් කරන්න.